ඇඩිලේඩ් ලක්හල අයිබෝවන් සුබ දවසක්. අද අපි වෙන්ද වගේම තවත් වැදගත් මාතෘකාවක් සමගයි මේ පිළිසඳරෙන් ඔබ හමුවට එන්නේ. ඉතිං තව ටික දවසකින් විශේෂයෙන්ම මේ පිරිමි සෞඛ්‍යම නැත්තං මෙන්ස් හෙල්ත් වීක් එක පැවැත්වෙනවා. ඉතින් මෙයටත් සමගාමීව අපි හිතුවා මේ අද දවසේ අපි මේ ඔබයට ගෙන්න පිළිසඳර විශේෂයෙන්ම ඔබට වැදගත්වන කරුණුකාරණා කීපයක් සමග රැගෙනන්න. ඉතිං අද දවසේ අපි විශේෂයෙන්ම මේ පිරිමි සෞඛ්‍ය පිරිමින්ගේ සෞඛ්‍යයට මූලික වන අවධානයට ගතයුතු කරුණු කීපයක් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතනදිත් අපි ඇත්ත වශයෙන්ම මම හිතුවා මේ අපේ පිරිමින්ගේ සෞඛ්‍ය ගැන හිතනකොටත් මෙතරදි මොකක්ද වඩාත්ම පිරිමින්ට වැදගත්වන සෞඛ්‍ය ගැටලුව කියන එක හිතනකොට මගේ හිතටාපු ප්‍රධානම සෞඛ්‍ය ගැටලුවක් තමයි මේ මෙන්ටල් හෙල්ත් එහෙම නැත්තම් මානසික සුවතාවය. ඉතින් ඔය කරුණ ඔස්සේ මං හිතුවා අපි අද දවසේ සාකච්ඡාව මෙහෙवला අපේ අසන්නන්ට වැදගත්වන කරුණුකාරණා කීපයක් ගෙනෙන්නම් කියලා. ඉතින් මෙන්න මේ සාකච්ඡාව සඳහා අද මා සමග සම්බන්ධ වෙලා ඉන්නවා රොයල් ඩාවින් හොස්පිටල් එකේ විශේෂඥ මනෝවෛද්‍යවරයෙක් වශයෙන් කටයුතු කරන බුද්ධි ජයසේකර මහත්මයා. ඉතින් අපි ඇඩිලේඩ් ලක්හඬ වෙනුවෙන් අපි ඔබ ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන් බුද්ධි. ආයුබෝවන්. ඇත්තටම අපේ මේ ජයසේකර වෛද්‍යතුමා ගැන කියනවනේ. ඉතින් මගේ ඉතාමත් කිට්ටු මිතුරෙක් අපි පාසලයකට හිටියේ. ඉතින් ඔහු රොයල් ඩාවින් ඉස්පිරිතාලේ සේවය කරනවා වගේම ශ්‍රී ලංකාවෙත් අවුරුදු 20කට වඩා සේවය කරපු ඉතා හසල පළපුරුද්දක් තියෙන විශේෂඥ මනෝවෛද්‍යවරයෙක්. ඒ නිසා මම හිතනවා අපිට මහත් භාග්‍යයක් අද ඔබව සම්බන්ධ කරගෙන ඔබ සමග මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට පුළුවන්කම ලැබීම. ඉතින් මම කෙලින්ම අද පිළිසඳරට අවතීර්ණය වෙන්නම්. මුලින්ම මම අහන්න කැමති මේ අපි මානසික සුවතාවය කියලා කිව්වම එහෙම නැත්නම් මෙන්ටල් හෙල්ත් කියලා කිව්වම මොකක්ද මේ මානසික සුවතාවය කියන්නේ? ඔව් ඇත්තටම නයන් ඔබ අහුවේ තාම වැදගත් ප්‍රශ්නයක් වගේම බොහොම දුෂ්කර ප්‍රශ්නයක් උත්තර දෙන්න. සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද මානසික සුවතාවය කියන්නේ ගොඩක් දේවලක එකතුවක්. මේකට අපේ ශාරීරික සුවතාවයෙන් කොටසකුත් ඇතුළත් අපේ සමාජීය සුවතාවයෙන් කොටසකුත් ඇතුළත් ඒ එක්කම අපි දැන් කතා කරනවා ස්පිරිචුවල් හෙල්ත් එහෙම නැත්නම් අධ්‍යාත්මික සුවතාවය ගැන. මේ හැම දෙයකම එකතුවක් තමයි මානසික සුවතාවය කියන එක තියෙන්නේ. සම්පූර්ණ පුද්ගලයෙක්ගේ යහපැවැත්ම ගැන අපි කතා කරන දෙයක් මේ. ඔව් දැන් ඇත්තටම සාමාන්‍යයෙන් අපි බැලුවම අපි සෞඛ්‍ය පැත්තෙන් බැලුවා අපේ ශරීරයේ අනිකුත් අවයව හා සම්බන්ධව ශරීරයේ සෞඛ්‍ය පිළිබඳව අපි බොහෝ විට අපේ අවධානය යොමු කරනවා. ඉතින් අපි බොහෝ විට අපේ පවුලේ වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා මාස කීපයකට වතාවක් රුධිර පරීක්ෂාවක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් පරීක්ෂාවකට භාජනලා අපේ ශරීර සෞඛ්‍ය කොහොමද කියලා අපි සාමාන්‍යයෙන් බලා ගන්න පුරුදු වෙලා ඉන්නවා බොහෝ දෙනෙක්. දැන් මේ අපේ මානසික සුවතාවය ඒ වගේ පරීක්ෂා කරගන්න එහෙම නැත්නම් අපි ඒ පිළිබඳව මොන ආකාරයෙන්ද අපිට අවධානය යොමු කරන්න පුළුවන්? මේක පැති දෙක තුනකින් අපි බලන්න ගත්තොත් හොඳයි. ඒකට විශේෂම හේතුව කියනවා නම් අපේ ප්‍රේක්ෂකයන් අහනවා ඇතිනේ ඇයි අපි මේක ගැන මෙච්චරම වැදගත් වෙන්නේ කියලා. ඇත්තටම ඕස්ට්‍රේලියාවේ දත්ත වලින් හැටියට දැනට තියෙන සුයිසයිඩ් එහෙම නැත්නම් මේ ජීවිතේ නැති කර ගැනීම වලින් ලීඩින් කිලර් වෙන්නේ මිනිස්සුන්ගේ මේ මානසික එහෙම නැත්නම් සුයිසයිඩ් කියන එක තමයි ලීඩින් කිලර් එක වෙන්නේ. එහෙම නැත්නම් ලීඩින් ප්‍රධානම මරණ සාධකය වෙන්නේ. ඉතින් මේ
එක්කම තවත් වැදගත් තොරතුරු ටිකක් තියෙනවා අපි ගැන, පිරිමි ගැන. පිරිමින්ගෙන් එක පුද්ගලයෙක්, හැම පිරිමි දෙන්නෙක්ගෙම එක පුද්ගලයෙකුට මානසික රෝගයක් යම් දවසක ඇති වෙන්න පුළුවන්. 3 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට යම් මද්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. 5 දෙනෙකුගෙන් එක්කෙනෙකුට අපි නිතර කතා කරන, අපි මේක ගැන ටිකක් කතා කළ යුතුයි, ස්ට්‍රෙස් පිළිබඳ ප්‍රශ්න, ඇන්සයිටි ඩිසෝඩර්ස් කියලා අපි කියනවා, ඒව ඇති වෙන්න පුළුවන්. ඊළඟට 8 දෙනෙකුගෙන් එක්කෙනෙකුට ડિප්‍රෙෂන්, එහෙම නැත්නම් වෙන මූඩ් ඩිසෝඩර්ස් කියලා අපි කතා කරන්නේ, ડિප්‍රෙස් වෙනවා කියලා අපි පොදුවේ කතා කරන්නේ, මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ ටික හැමදේම මේ අපිට එකපාර වෙනවා නෙමෙයි. හැබැයි අපි අර අහපු ප්‍රශ්නේ උත්තරයට අපි කොහොමද මේක බලාගන්න කියන එක, අපිට බලාගන්න එක කොටසක් තියෙනවා. සමාජයෙන් අපේ යාළුවෝ අපි දිහා බලලා අපිට කියන දේවල් ටිකක් තියෙනවා. එතකොට අපිට දකින්න පුළුවන් නම් දැන් මම ඉස්සෙල්ලට වඩා ටිකක් වැඩ කරගන්න ලොකු උත්සාහයක් දරන්න ඕනේ. ඉස්සර කරපු දේම මට කරන්න ටිකක් ලොකු අවධානයක් වගේම ලොකු වෙහෙසක් ගන්නට ඕනේ කියලා. සමහර විට මම කියන්නේ බොහෝම සරල දේවල්, අපි පොදුවේ මම දිහා බලන දේ මම ඔබට පවසනවා. ඇත්තටම කියනවා නම් අපිට ලොකු වෙහෙසක් එනවනම්, ඇඟේ නිකන් ලොකු ෆැටිග් එකක්, නිකන් දුර්වලයි කියලා හිතෙන දෙයක්. හිතට අර ඉස්සර සතුටු දේවල් උනත් දැන් එච්චර සතුටු නෑ වගේ දැනෙන දේවල් ටිකක් තියෙනවනම්, ඉස්සර තිබ්බ ජොලිය හිතේ නෑ කට්ටිය එකතු වෙලා මම ආස කරපු දේවල් කරනකොට වගේ තියෙනවනම්, අපි පොඩ්ඩක් මේ ගැන අවධානයෙන් බලන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට ඉන්න හොඳ යහළුවෙක්ගෙන් හෝ පවුලේ කෙනෙක්ගෙන් මම යම් දුරකට වෙනස්ද කියලා අහලා බලන්න පුළුවන්. ඒ වගේම මගේ නිින්ද, කෑම කන එක, මේ වගේ දේවල් වල යම් වෙනස් වීම වේගන එනවනම්, මං ඉස්සර තරම් ඒවා එකටවත් ලොකු උනන්දුවක් නැත්තම් මට මං ගැන පොඩි විපරමකින් බලන්න, පසු විපරමක් කරන්න මං ඇත්තටම මේ පහුගිය සතිය දෙක මං කොයි විදිහටද කරේ කියලා කරන එක වැදගත් වේවි. දැන් ඒ වගේම අපි දැන් ඔබ කිව්වා වගේ වැදගත්ම දේ තමයි අපිට එකනෙක් මුහුණතක්, එමනත කන්නාඩියක් වගේ වෙනවා අපි අවට ඉන්න පිරිස නේද? විශේෂයෙන්ම අපේ පවුලේ අය, අපේ රැකියාව කරන තැන, අපිත් සමග එදිනෙදා කටයුතු කරන කට්ටිය, අපේ මිතුරන්, නිතර හම්බෙන මිතුරන්, මේ සියලු දෙනා අපිට යම් ආකාරයකට මිනුම් දණ්ඩක් වෙන්න පුළුවන් අපි මොන ආකාරයෙන් කටයුතු කරනවද කියන එක දැනගන්න. ඉතින් එහෙම අපිට යම් ආකාරයකින් ඒ සියලු දෙනාගෙම එකම ආකාරයේ පණිවිඩයක් අපිට ලැබෙනවා නම් මොකක්ද මං එතනින් එහාට කරන්න ඕනේ? අන්න රයිට්. ඉතාම වැදගත් දේ. මොකද අපි අපේ යාළුවන්ට නිවැරදි යහළුවෙක් වෙන දේ නෙමෙයි අපි එකක් ඔයා කියන එකකින් වෙන්නේ. සමාජයෙන් අපිට දෙන දේ. ඊට පස්සේ අපිට මොකද්ද කරන්න කියන එක. එතකොට එකක් තමයි මට පුළුවන් මම මේ වගේ තත්ත්වයක ගැවසෙනවා නම් මගේ මෙහෙදී අපිට ඉන්නවනේ GP කෙනෙක් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ මේක අඳුරගෙන යම් තත්ත්වයක් තියෙනවා. සමහර විට මේ කිසිම දෙයක් නොවි අපේ ඇඟේ තියෙන යම් දුර්වලතාවයක් වෙන්න පුළුවන්. අපි පොදුවේ කියන්නේ ලේ අඩු වෙලා, එහෙම නැත්නම් වෙන කොහේ හරි මොකක් හරි ප්‍රශ්නයක්. දැන් උදාහරණයක්, අපේ වයසේදී යම් මැදි වයසකට එනකොට දියවැඩියාව වගේ රෝග, එහෙම නැත්නම් ප්‍රෙෂර් වගේ රෝග එන්නට පුළුවන්. ඒවත් එක්කත් යම් මානසික අසමතුලිතතාවයන් එන්නට පුළුවන්. එහෙම නැත්නම් අපි අර කියපු එදිනදා වැඩ කටයුතු වලදී අපිට දැනෙන පීඩනය දිගින් දිගටම වැඩියෙන් දැනෙන නිසාම අපි දැනට කතා කරන ඔය ස්ට්‍රෙස් එක ඇතිවන්නට පුළුවන්. එතකොට මේ වගේ දෙයකට අර GP නැත්නම් අපේ පවුලේ වෛද්‍යවරයා වෙත ගිහිල්ලා කතා කරන එකෙන් ඔහුට අපිව යොමු කරන්නට පුළුවන් අදාළ උපදේශන සේවයක් සඳහා හෝ
දැනට ඔස්ට්‍රේලියාවේ ගොඩක් දේවල් තියෙනවා එහෙම වෙලාවෙදී Beyond Blue කියලා ඔබ යම් තරමකට අහලා ඇති. එහෙම නැත්නම් Head to Health කියලා ඉස්සර කිව්වේ. දැන් පොඩ්ඩක් නම වෙනස් වෙලා තව group එකක් ඉන්නවා Medicare Mental Health Plan කියලා. මේ වගේ දේවල් වලට ඒවලදී ඇත්තටම මේ කිසිම දෙයක් රෝගයක් පිළිබඳව නෙමෙයි කතා කරන්නේ ඔබට සහාය වෙන්නට පුළුවන් උපදේශන සේවයක් ගැන. එතකොට මේක කවුරු හරි අපේ ලංකාවේ කෙනෙක් අහගෙන ඉන්නවා නම් ලංකාවේ 1926 කියලා mental health helpline කියලා එකක් තියෙනවා. ඒකට කතා කරන්නත් පුළුවන් නොමිලේ. ඒකට වියදම් වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ කතා කරලා බලලා ඒ පිළිබඳ මේ විශේෂඥතාවයේ තියෙන පුද්ගලයන් නිසා ඒගොල්ලෝ යම් මිනුම් දණ්ඩකින් ඔබව තීරණය කරලා ඔබට අවශ්‍ය වෙනවද යමක් නොවෙනවද කියන තීරණයට ආවි. සහ ඒක බොහොමත්ම සරල තත්වයකින් කරන්න පුළුවන් දේවල් වලට ඔබට අවශ්‍ය උපදෙස් ලබා දෙවි. මේක තව වැදගත් කතාවක් ඔබ කිව්වා නයන්. අනිත් අය කොහොමද මෙහෙම කෙනෙකුට උදව් වෙන්නේ කියන එක. එතකොට මේකට දැන් ඔස්ට්‍රේලියාවේ තියෙන Are You Okay කියලා දැන් දැනුවත් කරමින් යන පුද්ගලයන්ව. ඒ කියන්නේ අනිත් අය දැන් උදාහරණයක් මම මේ ඒ තත්වයකට පත් වෙලා නම් නයන් ඔබට බලන්න පුළුවන් මන් දිහා මම දැන් බුද්ධි යම් දුරකට ටික අයින් වෙනවද අර විඩ්‍රෝන් කියන්නේ ඒකේ පළවෙනි ඉස්සර තිබ්බ තත්ත්ව වලින් දැන් ටිකක් අයින් වෙගෙන යනවා. එහෙම නැත්නම් බුද්ධිට නිකන් පෞලේ සහ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ එයාගේ රැකියාවේ යම් නිකන් ලොකු චේන්ජස් කරගන්න උත්සාහ කරනවාද? උදාහරණයක් සමහරවිට පෞලෙන් ටික සෙපරේට් වෙන්න යනවාද? එහෙම නැත්නම් වැඩ කරන එකේදී දැන් ඉස්සර වගේ ලොකු උනන්දුවකින් වැඩට යන්නේ නැහැ. සමහර දවස් එනවා, සමහර දවස් නොඑනවා. එහෙම නැත්නම් ආවත් නිකන් ඉස්සර වගේ උද්‍යෝගයකින් නෙමෙයි වැඩ කරන්නේද? එහෙම නැත්නම් ඒගොල්ලෝ ටික සමහර වෙලාවට හරි මම බුද්ධි තරහෙන්ද ඉන්නේ. එහෙම නැත්නම් බොහොම දුකෙන්ද ඉන්නේ. එහෙමත් නැත්නම් නිකන් අපි කියන්නේ එලෝ මෙලෝ නැහැ කියලා හරි විදිහකට ඉන්නේ නැහැ, කරන්න ඕනේ වැඩේම නෙමෙයි, කොහෙද ඉන්නේ කියලා හරියට තේරෙන්නේ නැහැ වගේ ඉන්නවද? එහෙම නැත්නම් ඒගොල්ලෝ ඉස්සර බුද්ධි ඉස්සර ආස කරපු දේවල් දැන් මාත් අපිත් එක්ක එකතු වෙලා කරන්නේ නැද්ද? එහෙම නැත්නම් ඇත්තටම බුද්ධිට වෙන මොනවා හරි ලෙඩ ටිකක් තියනවද? දැන් ඉස්සරට වඩා අතපය රිදෙනවා කියනවා, වෙන දුර්වලතා තියනවද? මේ ටික අපිට අපේ යාළුවා වෙනුවෙන් බලන්නත් පුළුවන්. එහෙම බලලා අපිට උදව් වෙන්නට පුළුවන් ඒ පුද්ගලයාට මෙන්න මේ ටික මම දකිනවා ඔබේ. ඒ නිසා ඔබට අවශ්‍ය නම් මට ඔබ සමග එන්නට උනත් පුළුවන්. එහෙම නැත්නම් මට ඔබට මෙන්න මේ පුද්ගලයන් හෝ මේ ආයතන වලට කතා කරන්නට උදව් වෙන්නට පුළුවන්. මට පුළුවන් ඔබට මේ පිළිබඳ සම්බන්ධ වෙන ක්‍රම හදලා දෙන්න කියලා. ඔන්න ඔය ටික අපෙන් වෙන්නට ඕනේ වගේම අපි ගැන කරගන්නට ඕනේ. මං හිතන්නේ ඉතා වැදගත් කරුණු කීපයක්. ඒ වගේම ඔබ මතක් කළා මේ පවුලේ වෛද්‍යවරයා පිළිබඳව. ඉතින් දැන් අපි මේ කතා කරන අවස්ථාවේදීත් අපි මේ කතා කරපු යම් අපිට දැනෙන දේවල් අපි පවුලේ වෛද්‍යවරයා සමග කතා කිරීමේ තියෙන වැදගත්කම ඇවිල්ලා අර process of elimination නේද? අපි මුලින්ම මේ මානසික තත්ත්වය ගැන යන්න ඉස්සෙල්ලා අපි ශරීරයේ අනික් අවයව පිළිබඳව ඒ අවශ්‍ය කරන විදිහට වෛද්‍යවරයා විසින් පරීක්ෂණ කරලා ඒවා හොයලා ඒ දේවල් එකින්කට ඉවත් කිරීමෙන් අනතුරුව අපි ඊළඟට මේ අපේ මානසික සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කරනවා. එතකොට එතනින් පස්සේ අපිට බලන්න පුළුවන් මොන ආකාරයෙන්ද ඒ සඳහා කටයුතු කරන්න ඕන කියන එක. මම හිතන්නේ ඒකත් ඒ ආකාරයෙන් වැදගත් වෙනවා වෛද්‍යවරයෙක් එක්ක සාකච්ඡා කරන එක. අපි තනියෙන් නිගමනයකට එන්නේ නැතුව මේ අපිට යම්කිසි ගැටලුවක් තියෙනවා කියන එක නේද? බුද්ධි ඒ වගේම දැන් අපි මම දැනගන්න කැමති ඊළඟ දේ තමයි දැන් අපි දන්නවා අපේ මේ ශාරීරික සුවස්ථාවය තබා ගැනීම සඳහා අපි සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක් අපි ඒගොල්ලන්ට කියනවා දවසකට පැය භාගයක් විතර ඇවිදින්න, එහෙම නැත්නම් ව්‍යායාම කරන්න, මේ දේවල් කරනවා. මේ සියලු දේ කරන්නේ අපි ඒ වගේම හොඳ ආහාර රටාවක් තබා ගැනීම, මේ හැමදේම අපි කතා කරනවා අපේ ශරීරයේ සුවතාවය තබා ගැනීමට.
දැන් මට ඔබෙන් අහන්න තියෙන ප්‍රශ්නේ මේ අපි සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක් අපේ මානසික සුවතාවය හොඳින් තබා ගැනීම සඳහා මොන වගේ ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන්න පුළුවන්ද? ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් නෑ. ඇත්තටම පළවෙනි දේ අර කිව්වා වගේම ශාරීරික සුවතාවයට අපිට අවශ්‍ය දේවල් ටික මුලින්ම හදාගන්න එක. මොකද මානසික සුවතාවය කරා යන්නට ශාරීරික සුවතාවය අවශ්‍යයි. ඒතර ඔබ කිව්වා වගේම හරියට කන බොන එක, එක්සර්සයිස් කරන එක, අපේ මිතුරන් කොයි විදිහට හිතුවත් යම් දුරකට අපේ ඇල්කොහොල් ප්‍රමාණය ගන්න එක දැනට පැහැදිලිවම මේ වෛද්‍ය විද්‍යාත්මකව දැනගෙන තියෙනවා. ඒකේ ලොකු වාසි අඩුයි. ඉතින් ඒ වාසි අඩුම තරමයි. හැබැයි එකම දේ ඒකේ තියෙන අර සෝෂල් ලයිෆ් එක කියන කැලල හුඟක් වැදගත් මානසික සුවතාවයට. ඒකට අපි සෝෂල් ලයිෆ් සහ ඇල්කොහොල් එකට සම්බන්ධ කරගන්න නැතුව ඒකේ ඇල්කොහොල් කොටස අඩු කරලා හෝ අවම කරලා සෝෂල් ලයිෆ් එක නැත්තම් කට්ටිය එකතු වෙන එක, එකතු වෙලා එකට ඉන්න එක, එකතු කරගන්න එක මානසික සුවතාවේ ප්‍රධාන කොටසක් බවට දැනටපත් වෙලා තියෙනවා. මෑතදී වෙන පර්යේෂණ හැම එකකින්ම ඇත්තටම කියනවා නම් මේක කොච්චරද කියනවා නම් සමහර වෙලාවට වැඩ හෝ යහළුවන් එක්ක නොවන අයට ડિප්‍රෙෂන් එන එක 4 ගුණයක් වැඩි කියලා හොයාගෙන තියෙනවා ඕස්ට්‍රේලියාවේ. එතකොට ඒ වගේම හුඟක් වෙලාවට කවුරු හරි යහළුවෙක් එක්ක ක්ලෝස් ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක නැති කෙනෙකුට දෙගුණයක් රිස්ක් එක වැඩි සියදිවි හානි කර ගැනීම කියලා හොයාගෙන තියෙනවා. ඉතින් මේ තරමට මේ සෝෂල් ලයිෆ් එක වැදගත්. ඒ නිසා අපිට ඒ හොඳ යහළුවන් නිතර එකතු වීම. එහෙම නැත්නම් යම් දුරකට අපි ගැන අවධානය දැනට සෝෂල් මීඩියා තියෙනවා. ඒව හරහා අපිට වෙන විදිහකට ඒ කියන්නේ ෆිසිකලි හම්බුනේ නැතත් අපිට කතා කරන්නට පුළුවන්. දැන් ඔබ දන්නවා වීඩියෝ කන්ෆරන්සින් හරහා යාළුවෝ එකතු වෙලා කතා කරනවා. පරණ ඉස්කෝලේ හිටිය යාළුවෝ ටික කතා කරනවා. එතකොට විවිධ ලෙවල් වලින් අපිට මේ සෝෂල් ලයිෆ් එක පවත්වා ගැනීම මානසික සෞඛ්‍යයට තියෙන ඉතා වැදගත් කොටසක්. ඒකෙම මම එකක් තුල් කරලම කිව්වා ඇල්කොහොල් අවම කර ගැනීම වැදගත්. ඊළඟට අපි කතා කරන අර හෙල්දි මයින්ඩ්සෙට් කියන එක. හෙල්දි මයින්ඩ්සෙට් කියන එකට ගොඩක් දේවල් එනවා. එකක් තමයි අපි සිංහලෙන් නම් කියනවා සතිමත් බව. නැත්නම් දැන් මයින්ඩ්ෆුල්නස් කියලා ලෝකේ කතා කරන්නේ මේක. මේක ඒක ආගමකට පොදුව නෙමෙයි. ඒක ආගමකට යොමු වෙලා නෙමෙයි. පොදුවේ හැමෝම සතිමත් බව නැත්නම් මයින්ඩ්ෆුල්නස් එක පවත්වා ගැනීම ගැන කතා කරනවා. ඒ කියන්නේ අපි වැඩ කරන දේවල් ගැන, ඒ වගේම මම ගැන මම ස්වයං විවේචනයක යෙදීම. නිකන් යම් දුරකට කියනවා නම් මට තරහ ගියොත් මේ අවස්ථාවේ මට මොකක් හරි හින්දා ණයන් ගැන තරහක් ඇති වුණොත් මම පොඩ්ඩක් පැත්තකට වෙලා බලනවා ඇයි මට තරහ යන්නේ නැත්තේ, මොන සිදුවීම එක්කද මට තරහ යන්නේ නැත්තේ. එහෙමනම් මම ඒක ඒ තරමට හේතුවක්ද රැෂනල්ද නැත්නම් මම ඔබ පිළිම එක්ක තරහ වෙලා මම කරන්න පුළුවන් මම ඔබට බනින්නට පුළුවන්. එතකොට ඔබ දන්නේ නැහැ ඇයි මම බැන්නේ කියලා. එතකොට ඔබටත් මා ගැන තරහක් ඇති වෙන්න පුළුවන්. ඔබත් යම් දෙයක් කියන්නත් පුළුවන්. අපි අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගත්තා වෙන්න පුළුවන්. මේ වෙන්න පුළුවන් අපි ඔය නිතර කතා කරන ස්ට්‍රෙස් කියන එකේ එක මූලාශ්‍රයක්. ඉතින් මයින්ඩ්ෆුල්නස් එක තිබුණා නම් මට තරහ ගියේ සමහර වෙලාවට ඇත්තටම නයන ඔය ගැන නොවෙන්නට පුළුවන්. මට මේ අද හවස ඇති වෙච්ච මගේ ගෙදර ඇති වෙච්ච මොකක් හරි ගැටුමක් ගැන හදිස්සිය මතක් වෙලා මට තරහ ගියා වෙන්නට පුළුවන්. මේ වැඩ ඇස්සේ තව දේවලුත් මේ නයන් කියනවා කියලා හිතන්නට පුළුවන්. එතකොට මම ඇත්තටම නයන් එක්ක නෙමෙයි තරහ වෙලා තියෙන්නේ, මට කලින් තිබ්බ සිතිවිල්ලක් ඇවිල්ලා. එතකොට මේක තමයි සතිමත් බව. අනිත් එක තමයි අපිට සමහර ගෝල්ස් හදාගන්න එක. ටාගට් එකක් කියන්නේ ඉහළ ටාගට් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. හැබැයි මම ලබාගත යුත්තේ මොකක්ද මේ ජීවිතේ වෙන්නට පුළුවන්. මට කෙටි කාලීනව
මේ අවුරුදු 2 ඇතුළත වෙන්නත් පුළුවන්. ඒකට මම ඒක බොහොම මට achievable මට ලබාගත හැකි මට්ටමක සාධනීය මට්ටමක දේවල් හරහා යන්න හිතාගත්තාම මට ඒ ටාගට් එක ගත්තාම නැත්තම් මම ඒ ගෝල් එක achieve කරාම මට සතුටක්. මම එක තැනකට රීච් කරලා නැත්තම් මම මේක ක්ලියර් නැතුව තියාගත්තාම මට කවදාවත් සතුටක් ගන්න පුළුවන් ටාගට් එකක් මම ලබාගෙන නැහැ. අනිත් දේ තමයි තුන්වෙනි දේ අපේ ගන්න තියෙන දේ අපේ unhelpful thought කියලා කියන්නේ අපිට සතුටුදායක නොවන සමහර සිතුවිලි තියෙනවා අපිට සමහර දේවල් ලබා ගන්නත් බෑ. හැබැයි අපි හැමදාම මේක ගැන දුකින් හිතන්න මේක ආදර සම්බන්ධතාවයක් වෙන්නත් පුළුවන් තරුණ කාලයේදී. එහෙම නැත්නම් තරුණ කාලේ නෙමෙයි කාලයක් අදාළ නැහැ නේ ආදර සම්බන්ධතාවයකට. ඒකට මේ ගැන අපි හිතෙන් දුක් වෙන්නත් පුළුවන්. මම ඒකටම පොඩි දෙයක් කියන්නම්. අපි මේ මෙන්ටල් හෙල්ත් එකේ කතා කරන තව ලොකු කැලලක් තමයි සෙක්ෂුවැලිටි කියන එක. දැන් අපිට ලිංගිකත්වය කියන එක අත්හැරලා මානසික සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම කතා කරන්න බෑ. මොකද එකක් පිරිමි සහ ගැහැණු අතර ලිංගිකත්වය පිළිබඳ ආශාව පිළිබඳ යම් පරතරයක් තියෙනවා. ඒකට බොහෝ දුරට මේ වෙලාවේදී විවාහකව හෝ යම් සම්බන්ධතාවයක පවත්වාගෙන යන්න ගැහැණු පිරිමි මේ පවුලක හෝ පාර්ට්නර්ස්ලා අතරේ ගැහැණු කෙනාට වඩා පිරිමි කෙනාගේ සමහර ලාවට ලිංගිකත්වය පිළිබඳ ආශාව වැඩි වෙන්නට පුළුවන්. ඒ වගේම ඒක යම් තරමකට කෙටි කාලීනව උද්දීපනයකට පත්වන්නට පුළුවන්. මේක ලොකු ගැටලුවක් බවට පත් වෙනවා සමහර වෙලාවට මේ මත ගැටුම මත සහකාරිය අකමැති වන්නට පුළුවන් ලිංගික සම්බන්ධයකට. බට් මේ වෙලාවේදී පිරිමියාට ඒක අවශ්‍ය වෙන්න පුළුවන්. එතකොට මේක ලොකු මත ගැටුමක් බවට පත් වෙනවා. පත් වෙලා බොහෝ දුරට අපි දකින දේ තමයි සමහරු හිතන්න ගන්නවා පිරිමි තවදුරටත් මෙයා මට ආදරේ නැහැ. එහෙම නැත්නම් මාව රිජෙක්ට් කරනවා. මේක තවත් දුරකට ගිහිල්ලා සමහරවිට හිතන්න පුළුවන් මීට වඩා වෙන පිරිමියෙකුට හරි කාට හරි මේ ආදරය කරනවා වන්නට පුළුවන්. හෝවුන් සමග සම්බන්ධතාව පවත්වා ගන්නවට වෙන්න පුළුවන්. මොකද අපි දැනට බොහොම කාර්යබහුල ජීවිතයක යන්නේ. ඒකට බොහෝ දුරට අපේ ඉන්න සහකාරියත් වැඩ කරනවා. ඒ වගේම සහකරු නැත්තම් පිරිමියත් වැඩ කරනවා. ඉතින් එතකොට යම් සැක ඇතිවීමේ අවදානම් වැඩි වෙනවා. මෙන්න මේ වගේ අපි unhelpful thoughts එහෙම නැත්තම් අපිට සහයක් නොවන සමහර සිතිවිලි එන්නට පුළුවන් මේ පිළිබඳ අපි හොඳින් හිතන්නේ නැති වුණාම. එතකොට අන්නේ එන සිතිවිලි අපි කියනවා රීෆ්‍රේම් කරනවා කියලා. ඒක නෑ මේ එහෙම වෙනවට වඩා ගැහණු කෙනෙක්ගේ පොදුවේ ආශාව අඩුයි. ඒගොල්ලන්ගේ ආශාව ඉවෙන්නට විවිධ හේතුන් ගොඩක් බලපානවා. ගෙදර මේ වෙලාවේ වැඩ තියනවාද, ළමයින්ගේ වැඩ වැඩිද, හෙට උදේට තියෙන වැඩ ටික වැඩි නිසා මෙහෙම අකමැති වෙනවද, මේ වගේ විවිධ දේවල් තියෙනවා. ඒ වගේම සමහර ලාවට කාන්තාව යම් දුරකට සමහර වැඩ නැවත කියන එහෙම නැත්නම් අපිට කියන්නේ ටිකක් තරහ යන දේවල් කරන පුද්ගලයෙක් වන්නට පුළුවන් පෞල් සංස්ථාව ඇතුළත. එතකොට මේක පිරිමියාට දරා ගන්නට අපහසු වෙනවා. එතකොට මේක ලොකු මත ගැටුමක් බවට පත් වෙලා අනවශ්‍ය කතා, අනවශ්‍ය ප්‍රශ්න ගොඩක ලොකු සමහර වෙලාවට ප්‍රතිඵලයක් බවටත් පත් වෙන්නට පුළුවන්. මොකද සෙපරේෂන් කියන එකට යන්න එක අපි අහලා තියෙනවනේ ටිකක් වැඩි කියලා. දැන් ඒක ලංකාවෙත් වැඩි, මෙහෙත් වැඩි, ඕස්ට්‍රේලියාවලත් වැඩි. ඉතින් මෙන්න මේ රීෆ්‍රේම් කරන එකක් අපිට හොඳින් හිතලා ඒක ඇතුළත තියෙනවා මම කියපු සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක. අන්න මේ ඔක්කොමත් එක්ක අදාළ ගෝල් එකට යන්නට පුළුවන් අපි අපිට සතුටුදායක නොවන සිතුවිලි රීෆ්‍රේම් කර ගැනීම හරහා. මං හිතන්නේ අපි ඉතා වැදගත් කරුණු රාශියක් කතා කළා. ඉතින් අද දවසේ මේ මානසික සුවතාවය එහෙම නැත්නම් mental health
මානසික සෞඛ්‍ය පිළිබඳව කතා කළේ. මෙහිදී අපි විශේෂයෙන්ම මේ මානසික සුවතාවය කියන්නේ මොකක්ද? මෙහිදී අපි අඳුරගත යුතු යම් සංඥා, ඒ වගේම බලක්වා ගැනීම සඳහා අපි මොන වගේ කටයුතු කරන්න ඕනද කියන මේ කාරණා ඔස්සේ අද පිළිසඳර අපි ගෙන ගියා. ඉතින් අද පිළිසඳරට මා සමග සම්බන්ධ වුණේ රොයල් ඩාවින් හොස්පිටල් එකේ විශේෂඥ මනෝවෛද්‍යවරයෙක් වශයෙන් සේවය කරන වෛද්‍ය බුද්ධි ජයසේකර මහත්මයා. ඉතින් අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මෙතුමාට අද දවසේ අපි සමග සම්බන්ධ වෙලා මේ තොරතුරු අප සමග බෙදා හදා ගැනීම පිළිබඳව. හැබැයි අද ඔබෙන් සමුගෙනට මත්තෙන් කරුණු කීපයක් මම මතක් කරන්න කැමතියි. අපි කවදත් මේ සෞඛ්‍ය කරුණු පිළිබඳව කතා කරනකොට මතක් කරන කරුණ අපි මේ සාකච්ඡා කරන්නේ පොදු කරුණු. ඉතින් ඔබට යම් ආකාරයකින් මේ මාතෘකාවක් පිළිබඳව ඔබේ අවධානය යොමු කිරීම සඳහා වැදගත් වන කරුණු. ඉතින් අද මේ සාකච්ඡාවේදීත් අපි කතා කරපු කරුණු පිළිබඳව ඔබේ විශේෂ අවධානයක් යොමු වුණා නම් මම මතක් කරන්න කැමතියි ඔබේ පවුලේ වෛද්‍යවරයා හමු වෙලා ඔහු හෝ ඇය සමග මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කරලා ඔබට අවශ්‍ය වෙන ආකාරයෙන් ඔබට සුදුසු ආකාරයෙන් ඒ උපදෙස් මාලාව ලබා ගන්න කියන කාරණික මතක් කිරීමත් කරන්න කැමති. ඒ වගේම අද මේ වැඩසටහන අහන ඔබට යම් කිසි ගැටලුවක් ඇති වුණොත් ඇති වුණා නම් ඔබට කතා කරන්න පුළුවන්. මං හිතන්නේ මේ අපේ වෛද්‍ය ජයසේකර මහත්මයාත් මතක් කළා Beyond Blue 1322 කියන නොම්බර 1322 කියන නොම්බරයට කතා කරන්න පුළුවන් Beyond Blue. ඒ වගේම Lifeline 13 11 14 එහෙම නැත්නම් 13 11 14 කියන අංකයට Lifeline කතා කරන්න පුළුවන්. ඒ වගේම මේ අද අපි විශේෂයෙන්ම මේ පිරිමි සෞඛ්‍ය පිළිබඳව කතා කරපු අවස්ථාවේදී Men's Line Australia කියන තවත් දුරකථන අංකයක් මම ඔබට ලබා දෙන්න කැමතියි. 1378 99 78 1300 789978. ඉතින් ඔන්න ඔය ආයතනවලට කතා කරන්න පුළුවන් ඔබට ඔබේ මානසික සුවතාවය පිළිබඳව ගැටලුවක් තියෙනවා නම්. ඉතින් අද දවසෙත් මං හිතනවා ඔබ සමග සම්බන්ධ වෙලා මේ ඔබ වෙත ගෙන පිළිසඳර ඔබට වැදගත් වෙන්නට ඇතේ කියලා, ඔබට එයින් යම් කරුණු කාරණා දැනගන්නට ලැබෙන්නට ඇතේ කියලා. ඉතින් තවත් දවසක මෙවැනි වැදගත් කරුණු එක්කාසු කරගත් පිළිසඳරක් සමග හමුවන බලාපොරොත්තු වෙන අදට සමුගන්නම්. ආයුබෝවන්.